කිව්වාට දැන් බලපන් දොරවල් ජනෙල් ඔක්කොම වාලා මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ මේ වැඩේ හබක් යන හරියට මේ ඔට්ටුව බලලා නැහැ නෑ පම් මං එනකොට ජනෙල් දොරවල් ඔක්කොම ඇරලා දාලා තිබුණේ. කවුරුවත් හිටියේ නෑ. ඉතින් අද කොහෙන්ද පාත් උනේ බලපන් දැන් පැය කීයද ගියේ කියලා. ඈ ඔක්කොම හබක් නේ දැන් ඉතින්. මිනේ. දැන් ඔය ඇප්පින් නැති කෙනෙක් නම් මේ මුන්දට කන් ඇහෙන්නේ නැතුව ඇති. පේන්නේ නැති උන්ට කන් ඇහෙන්නේ නැහැ නේද? ඒක තමයි මාත් කිව්වේ කන් ඇහෙන්නේ නැති අයට. එතකොට පේනවනේ. නෑ. ඇස් පේන්නේ නැති උන්ට කන් ඇහෙන්නේ නැහැ. ඒ හින්දා අවුලක් නෑ. වැඩි කරොත්. කොහේ කරන්නේ දොරවල් ඔක්කොම වහලා ජනෙලුත් වහලා. මේ මුන්ට බලපන් මේ මුන්ට බලාගෙන ඉන්නේ කොහෙද කියලා ඈ. මේ මං කියන්නම් වැඩ. හැරමිටි අරගෙන පොඩ්ඩක් තට්ටුවක් දාලා බලමු. පේනවද කියලා? මං කිව්වේ වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ ඇත් පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ. වැඩේ හරි. වැඩේ මේ උන්දා ගෑස් තියන්නේ කොහෙද කියලා බලන්න. පොට්ටෙන් බල්ලොත් කවා ගන්නවා බලපන් බල්ලෙක් උන්නා කියලා උඹ ඔය ඔත්තු දෙවෙට පෙවුන්නේ නේ අම්ම බලලා. යකෝ ලොක්ක ගහන එක හොඳයි බල්ලා විකනවා. බං මේකේ නම් නිදානයක් මන් දන්නේ නැහැ. මේවා නිකන් හරියට වුණු පිටර වගේ නේ. මන් තැඹිලි ගෙඩිය මේවා. බං මම මේ කල්පනා කරේ මේවා කොහොමද විකුණන්නේ? ඌව විකුණන්න බෑ මේ ඕන්නත් ඉබාට බොන්න පුළුවන්. දැන් ડોක්ටර්ලා කියලා තියෙනවනේ වතුර බොන්න කියලා. ලීටර් 6ක් බොන්න කියලා තියෙනවා. දවසට යාන්තම් මේ අඩු කෝප්පයක් විතර තමයි අපි බොන්නේ. ඉතින් බං මං අරුගෙන් ගත්ත රුපියල් 500 දෙන්නේ කොහොමද? ඒකට අපි වෙන මොකක් හරි ගේමක් ගහමු. දැන් බලපන් මේ වල ජූට්ටන්න එපා නෑ. ඌණු පිටර වගේ මේවා විකුණන්න ගිහින් කුටි කන්නේ. මනත් එක්ක. දැන් කොහොමද කියන්නේ? මන්නක් කියන්නේ දැන් වතුර දීපහත් එකේ මේ තැවිලි ගෙඩියක් කාලෙකින් බිව්වෙත් නෑ බෝ. ඒවා එකක් මදි වටනම් ඕනි ගෙඩි 10ක් වත්. 10ක් කොහෙද බං තියෙන්නේ මේ 6 10ද ඔබට දෙකක් ඕන නැතේ. හරි මට තෙමනේ. දෙකක් ඇති. පරිස්සමෙන් හරි පරිස්සමෙන් නගින්න පුළුවන් ඒ කාලේ. පරිස්සමෙන් යකෝ අනික මොකටද බං ඕකට නගින්නේ? නැත්තම් බෑ මේ තැඹිලි කඩන්න බිම ඉඳන් පුළුවන් ද බං අපිට උසස් දන්නේ. බිම ඉඳන් පුළුවන්. ඔව් බෑපන්. යකෝ වේලපා කියන්න එපා. මම බොරුවට දාඩි දාගෙන බලපන් නැකට. නෑ මම කිව්වා මං. උඹේ ඔය මගුල හින්දාෙන් අංකල් ජොන්සන් ඇහැරුණොත් එම් මල කෙලියයි. පොඩ්ඩක් ඉතපා කොණ්ඩ තියලා බලන්න. කොණ්ඩ? තියෙනවා ඔක්කොම සැට් එක හරි. මොකුත් වෙලා නැහැ. හරි. ලොකු ගෙඩිය කඩපන්. හරි මෙන්න මේක තමයි ගහේම තියෙන ලොකු ගෙඩි. මේකට වැඩි ලොකු ගෙඩි කොහෙද මං කිව්වේ? දැන් කොට එකක් පීලා මදි කිව්වනේ. කොටාට මදි එකක් මදි. ඊයලෝක රහයින් ටිකක් මෝරපුවා තිබ්බනම් බං. ඉතින් මේවා නෑ නේ මං. ඔය මේ බීයේ උඹ හම්බන්නේ දෙගෙන ආවේ මේ කවුද? ඔය ආච්චිම්මා මේ මේවා කපන එක නේ. බැලුම් කපන එක. එකක් ගෙනාවේ හොරෙන් යකෝ කෑ ගන්න එපා. එහෙමද? මේ ඩැබිලි බිව්වාම මේ ගල්වල මුත්‍රා නැති වෙනවලු නේ. මොකක්? යකෝ ගල්වල මුත්‍රා නෙමෙයි මුත්‍රාවල ගල්. ඉඳා බීබන් අපිට මතව ගන්න. ඔබට දෙකක් මේ වුණා කිය පොඩ්ඩක් හිටපන්. මේක යකා කාලා වගේ බා. ඔව්. යකා කාලා වගේ. ඔව්. ගණන් ගන්න එපා බීපා. හරි හොඳයි මේ ගල්වල මුත්‍රාවට තැඹිලි මේ අර දොස්තර මහත්තයෙක් මම දැක්කා මේ අර මේ වැකේ කියන ඒ ගෙඩිය චූටි උනාර වතුර තියනවා බං. ඔව් ඒක තමයි වතුර ගල්මක් විතරයි. මේකක් බීපන්කෝ බීලා. අපට ඉරපන්. දැන් තව කඩන්න එපා නේ. තව කඩන්න එපා. ඔය දීපන්. මම බිව්වෙත් නෑ. ඇයි දැන් පොඩ දුන්නේ නෑ. මොක අල්ලගන්න මම බිව්වෙත් නෑ නක්කුණා. ඔබ දැන් අනිත් එක ඇයි දැන් දුන්නේ? මට
මට එකයිනේ දුන්නේ මං. අයියෝ දෙකම දුන්නේ මං උඩින් දුන්නේ බලන්න බෑ හොට. ගන්නකොට මේකේ. බකුණක් කතා කරලා යකෝ මට එකයි හම්බුනේ. එකයි යමුනේ. ඔව්. මාත්‍ය බයෙන්. මොකක් හරි වුණානේ පවුනේ. අපි ගෙදරට යන්න. අපි මහත්තයා හොඳට බලන්න. බලා ගන්න විදේකට බය වෙන්න බෑ. පැටලි ගහේදී කියනකම් බලන්න. ඔව් ඒ නැතත් ඕනා පවුනේ. ඔය බලා ගන්න විදේකට බය වෙන්න පවුනේ. ඔව් බය වෙන්න බය. ඔව් පරිස්සමෙන්. ඔව් අපි හොරකම් කරන්න තමයි ආවේ. උනාට මේ වගේ වෙලාවක දාලා යන්නේ අපි. පරිස්සමට අපි අතාරින්නේ නැහැ. වය වෙන්න එපා. ඔව් අපි අතාරින්නේ නැහැ මේ වගේ වෙලාවක. මානිට්‍රේකෝ මේ අමාරු විතර අපි මාරු වෙන මිනිස්සු. මාටි වෙන මේ මෙන්න මේ ලෝත් කපෝල් මේ කැප් එක ගලවමු මේ ඉතෙල්ලා මේ හුලක් පොඩක් අත්ත දින්න පොඩක්. ඔව්. හරි. වතුර දෙන්න ගෙදරින් හරි ගෙනල්ලා දෙන්න බය වෙන්න එපා විදේකට ඇත්තම මාත්‍යාට ඇති ලඩක් නෑනේ බලයියක් මම කිව්වේ ඒක අවුලක් නෑනේ මටත් කලන්ත ගතියක් ආව මහත්තයා දැකපිනා. ඕ මටත් නිකන් මොකද්ද වගේ වේදනාවක් වුණාට ඉතින් මොනව කරන්නද අපි වර්ගි වැටෙන්නේ කරන්න ආවේ ඒනවට මහත්තයාද කලන්ත ආවේ. ඕ නැත්නම් අපිට කලන්ත හැදෙන වැඩක් නෙමෙයි නෑ මම කිව්වේ ඔය නැති බැරි කම දෙන්නේ. ඔව් පොඩියක් කාගේ ගෙන්න යන කියලා තමයි තමයි ආවේ. ඕ මටත් පෙවුනේ නිකන් එකපාරට මේ විවුවම නිකන් ඔල්මොරොන්දන් ගතිය දානවා අනිපාත ගතියක් ආවා වගේ මටත් තේරෙනවා ආතතුනේ හරියට අපි ඉතින් මහත්තයා අපිව අල්ල ගන්න ආවේ කියලා. ඔව් මොක බඩ බය වුණා නම් හිතුවා වැඩි කපොත් පොලිසිය ගිහිල්ලා ඒ කියලා වැඩි බලපන් ඔය ටයිමට ඕන නැති මගුලක් නෑනේ බං ඔය ටයිමට ඕකයි නා මහත්තයාගේ වත්තෙන් ගෙනilla ඉක්මනට බොරුවෙන් රුපියල් 100ක් ඉල්ල ගත්තා මගෙන්. ඒක තමයි ඕකට කලබලෙන්න එපා ආය පාරක් මේ බලත් ඇති ඒක තමයි ඔව් දැන් ඉතින් ඒක කමන්නේ මේ අපි මාත්‍යෝ කින් එන්න මහත්තයාගේ අපි නැති බැරි කම නෙමෙයි මේවා කරන්නේ. යකෝ පිටේ උදව්වක් කරලා කලබල වෙන්න එපා. බොරු අල්ලලා දෙන්න කියේ නෑ තමුතලා හොඳ හොරුනි. හොඳ දෙන්නේ කොලා දෙන්න කියලා මේ වත්තකට. බලපන් හොරු හොඳ වෙන වෙලාවල් තියෙනවා මහත්තයාගේ දුන්නක නිවන් දකිවා. අපෝනේ බෑකින් දැන් කඩාගත්තොත් ගොඩ දෙගොඩ උරු ගණන් ඈ ඒක තමයි මේ අපි එනං ඒ වැඩේට කැමති මේ අපි ආයේ එන්න හෙට දිහාට මහත්තයා මේ ඇඩ් කොල්ලා දෙන්නකෝ අපිට මහත්තයා නම් පොලිසිය මහත්තයාට ටෙලිෆෝන් කෝල්යක් දීලා අපි පොල් ගෙඩියක් හරි ගෙනියන්න අපිලාක පණිවිඩ කියන්න. ඔව් අපි එන්න හරි මම කතා කරලා පණිවිඩයක් කියන්න. ආ